සුබෝ නවසර සාම සතුර සුබම සුබ නවසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්ක වගේ අද මම මේ නෙල්ල තියෙන්නේ ඔයාලා WhatsApp එකේ සහ Instagram කියන apps වල හදන්න ඕන settings කීපයක් ගැන විස්තර තියෙන වීඩියෝ එකක්. වීඩියෝ කැනලින් චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න, බෙල් නොටිෆිකේෂන් ඔන් කරගන්න. එතකොට වීඩියෝ දාමු ඕන දැනගන්න පුළුවන්. අද මම මුලින් කියලා දෙන්න හදන්නේ WhatsApp එකේ හදන්න ඕන settings කීපයක් ගැන. links වලට යන්න ඕනේ. ඊට පස්සේ privacy කියන එකට යන්නත් ඕනේ. ඊට පස්සේ උඩින්ම තියෙන last seen and online කියන එක පාරට ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔය nobody කියන එකට අර ටික් එක දාගන්න ඕනේ. same as last scene කියන එකට ටික් එක දාගන්න ඕනේ. හරි ඉතින් මේක කරන්නේ දැන් ඔන්ලයින් හිටියත් ඔයාගේ last scene එක කාටවත් පෙන්නන්නේ නැහැ. ඔයාට කවුරුහරි මැසේජ් එකක් ආවම එයා ඔයා මැසේජ් එක දැක්කට පස්සේ මෙන්න මේ යාට පෙන්නනවා හරි දෙකක්. එකක් නිල් පාටි. ඒ කියන්නේ ආයි මැසේජ් එක දැක්කයි කියලා. සමහරවිට ඔයාට මේක වර්ධයක් වෙලා හැමත් ඇති. දැන් බලමු මේක අයින් කරන්න කොහොමද කියලා. මුලින් සිතුනට ක්ලික් කරලා settings වලට යන්න. ඊට පස්සේ privacy කියන එකට ඔයා යන්න ඕනේ. ඊට පස්සේ මම මේ පෙන්නන ටික් එක ඔයා දාගන්න ඕනේ. හරි දැන් යාර ඒක පෙන්නන්නේ නැහැ. ඒ නිසා නම් මම එහෙම දෙයක් බය වෙන්න දෙයක් නැහැ. මම කියලා දෙන්නේ ඔයාව සමහර කට්ටිය groups වලට add කරලා තියෙනවා contact එකේ නැති අය. ඒකත් ඔයාලා අදයක් කියලා ඇතිනේ. දැන් මම කියන්නේ ඒක හදන හැටි දැන් බලාගන්න. දැන් කරපි දැන් privacy කියන එකට යන්න. දැන් ඔයා ටිකක් පල්ලෙහාට ගියාම groups කියලා පේනවා ඇති ඔයාලට. හරි දැන් my contact කියන එක දාගන්න ඕනේ. හරි දැන් ඔයාලට group එකකට add කරලා ඔයා contact එකේ ඉන්න කෙනෙක්ට විතරයි. දැන් මම කියලා දෙන්නන්නේ Instagram app එකේ හදන්න ඕන settings කීපයක් ගැන. මුලින්ම කරන්න ඕනේ Instagram එකේ ඔයාගේ profile එකට ඇවිල්ලා මෙන්න මේ ඊරි තුන ක්ලික් කරන්න එක. හරි දැන් ඔයාලට පේනවා your activity කියලා ඒක උඩ ටච් කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මෙතන like comment කියලා තියෙනවා. දැන් ඔයා like කරපු වීඩියෝ, comment කරපු වීඩියෝ, tag කරපු වීඩියෝස් ඔක්කොම මෙතනින් බලන්න. මම example එකක් පෙන්නන්න. මේ තියෙන මම like කරපු වීඩියෝ ඔක්කොම ලියලා තියෙනවා. ඊළඟට මම පෙන්නන්නම් මම comment කරපු වීඩියෝ ටික. ඔක්කොම මොද කරලා තියෙන මේ වගේ privacy එකට නැත්තම් බලපාන නිසා. හරි මේ තියෙන මගේ comment කරපු වීඩියෝස් ඔක්කොම මෙතන තියෙනවා. දැන් මම දන්නේ like කරපු වීඩියෝස් comment කරපු වීඩියෝස් කොහොමද ඒ වාර බලන්නේ කියලා. එයාට එතනත් කරන්න තියෙන්නේ. හරි මෙතනින් යනම් කතා කරන්නේ නැහැ. මම කරන ස්ටෙප්ස් ටික බලන්න ඔයාලා තේරුම් කරන්න.